අද අපි මහන්න යන්නේ මේ ලස්සන පෑන්ටි එක. ඉතින් ඔයාලට බලපු ගමන් පේනෙනවා ඇති ඒක හරිම ලස්සනයි කියලා. අඬවැය එකක් වුණත් මහනකොට ගන්නකොට ලස්සනට මහ ගන්න ඕනේ. ඒ කියන්නේ අපි එළියට පේන්න අඳින ඇඳුම විතරක් නෙවෙයි අඬවැයස් උනත් පිළිවෙලට ලස්සනට පිරිසිදු අඳින එක අපි පුරුද්දක් කරගන්න ඕනේ. මම ඒකට ලස්සන පැටර්න් එකක් තියෙන එකක් තමයි තෝරාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මටීරියල් එක හරිම ලස්සන මටීරියල් එකක්. අපි එහෙම එකකින් මහපුවාම මහන ඇඳුම වුණත් ලස්සන වෙනවා. ඒ නැතත් මේ පෑන්ටි එකේ හොඳ ෆිනිෂ් එකක් තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. හරියටම කඩෙන් ගත් එකක් වගේ. සමහර විට ඊටත් වඩා හොඳයි. හරි අපි දැන් බලමු මේක කොහොමද මහන්නේ කියලා. මේකේ සයිස් එක ගන්න මම මෙන්න මේ පෑන්ටි එක තමයි පාවිච්චි කරේ. ඔයාලට ෆිට වෙන පෑන්ටි එකක් අරගෙන ඒකෙන් සයිස් එක ගන්න. ඉස්සර වෙලාවම ඔයාලා සයිස් ගන්න පෑන්ටි එක හොඳට අයන් කරලා ඒක හරි මැදින් දෙකට නවා ගන්න. ඒතර පිටිපස්ස පැත්ත තමයි එළියට පේන්න තියෙන්න ඕනේ. දැන් කොලයක් අරගෙන ඒක හරි මැදින් දෙකට නවලා ඒකේ නැම්මට මේ පෑන්ටි එකේ නැම්ම හරියටම තියාගන්න. චුට්ටක්වත් එහෙම නොවෙන්න. ඊට පස්සේ අවුට්ලයින් එක ඇඳ ගන්න. අවුට්ලයින් එක අඳිනකොට අපි මැහුම් වාසි තියන්නේ සයිඩ් එකට විතරයි. ඊළඟට මේ ඉලාස්ටික් එක හරියෙන් අපි හරියට ඇඳගත්තේ නැහැ කියලා හිතනවා ඇති. එතන ඉලාස්ටික් එක ඇතුළට ඇදිලා තියෙන හින්දා තමයි ඉඩක් තියනවා වගේ තියෙන්නේ. ඒ නිසා අපි ඒක හැමම ඉතුරු කරනවා ඇද කරලා කපා ගන්නෙ නැහැ. ඒ වගේම මේකේ ගසට් එක තියෙන තැනත් මාක් කරගන්න මේ විදිහට. ඊට පස්සේ බ්ලොක් එක කපා ගන්න. ඉතින් මේ බ්ලොක් එක තියලා පිටිපස්ස පැත්ත මම මේ විදිහට කපා ගත්තා. දැන් අපි බ්ලොක් එක හදලා තින්නේ පිටිපස්ස පැත්තට විතරයි. ඉතින් හරිම පහසු ක්‍රමයක් මම ඔයාලට මේ කියලා දෙන්නේ. ඉස්සරහ පැත්ත හදාගන්න අපි හදාගත්ත පිටිපස්ස පැත්තේ කකුලේ හරිමැද හරියෙන් අගලක් උඩට මාක් කරගන්න. ඊට පස්සේ මේ මාක් එකයි කකුලේ දෙකලවරයි යා කරලා වක්‍ර රේඛාවක් ඇඳලා ඒක කපා ගන්න. එතකොට ඒ බ්ලොක් එක තියලා ඉස්සරහ පැත්තත් මම මේ විදිහට කපා ගත්තා. ඒ කොටස් දෙක එකට තිබ්බහම මෙන්න මේ විදිහටයි පේන්න තියෙන්නේ. දැන් අපි ගසට් එක කපා ගන්න ඕනේ. ගසට් එක කියන්නේ පෑන්ටියේ යට හරිය තියෙන ඩබල් ලේයර් කොටස. ඒකට අපව කොලයක් අරගෙන ඒක මේ විදිහට හතරට නමා ගන්න. ඊට පස්සේ ඒකේ නැමුම් දෙකම හම්බ වෙන මුල්ලට පෑන්ටි එක මෙන්න මේ විදිහට තියාගන්න. පෑන්ටි එක හරියටම මේක උඩ සමපාත වෙන්න ඕනේ. දැන් පෑන්ටි එකේ පිටිපස්ස පැත්තනේ අපිට තාම එළියට පේන්න තියෙන්නේ. එතකොට ඒකේ කකුලයි ගසට් එක මෝට්ටු වෙලා තියෙන දෙකලවර මාක්ස් දෙකයි දාගන්න මේ කොලේ. ඊට පස්සේ පෑන්ටි අයින් කරලා ඒක හරියට ඇඳගෙන කපා ගන්න. එතකොට මේ බ්ලොක් එක තියලා මම මෙන්න මේ විදිහටයි කපා ගත්තේ. හැබැයි මම මේකේ මැහුවාසි ටික වැඩිපුර තියලා තියෙනවා. පස්සේ අපි මේක කපලා දානවා. මම දැන් මේ බ්ලොක් එක තියලා ගසට් එකේ ලයිනින් එකත් හොඳ සොෆ්ට් ඇදෙන රෙද්දකින් මේ විදිහට කපා ගන්නවා. අපි තාම මේ ගසට් එකේ ඉස්සරහ පැත්ත කපා ගත්තේ නෑ. ඒක දැන් කපන්නයි යන්නේ. ඒකට ගසට් එක මෙන්න මේ විදිහට දිගාතට හරි මැදින් දෙකට නවලා පෑන්ටි ඉස්සරහ පැත්තත් දෙකට නමලා ඒකේ කකුලේ පහළ කෙළවර මේ ගසට් එකේ මෙන්න මේ විදිහට මාක් කරගන්න. එතකොට අපි මේක මාක් කරගන්නේ මේ දෙක මූට්ටු කරාම තියෙන ප්‍රමාණයට තියලයි. ඔයාලා බලාගෙන මම කරන විදිහටම කරන්න. දැන් මම මේ කොටස් තුනම ඔයාලට දිගහැරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහටයි තියෙන්නේ දිගහැරියාම. දැන් අපි මූට්ටු කරන්න යන්නේ ඒකට ගසට් එක එහෙමම අනිත් පැත්තට හරවලා මෙන්න මේ විදිහට පිටිපස්ස පැත්ත උඩින් තියන්න. ඊට පස්සේ දෙකටම යටින් ලයිනින් එකත් මේකට හරියටම සම්පාත වෙන විදිහට තියාගෙන මෙන්න මෙතනින් මූට්ටුවක් දාගන්න. එහෙම වෙයි කියලා හිතනවා නම් පින්ස් ගහගෙන මූට්ටු කරගන්න. හරි මේ තියෙන්නේ මූට්ටු කරාට පස්සේ. දැන් මම ගසට් එකයි ඒකේ ලයින් එකයි ඔයාලට දිගහැරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහටයි පේන්න තියෙන්නේ. අපි දැන් මේකට ඉස්සරහ පැත්ත අල්ලගමු. ඒකට මේක මූට්ටු කරාම තිබ්බ විදිහටම මෙහෙම හදාගන්න. දැන් ඉස්සරහ පැත්තත් මේ විදිහට තියාගන්න. ඊට පස්සේ ගසට් එකේ ඔයාලට පේන කොටස විතරක් දිගහැරගෙන ඒකට උඩින් ඉස්සරහ පැත්ත මෙන්න මේ විදිහට ගෙනල්ලා තියන්න. දැන් ඔයාලා පිටිපස්ස පැත්තේ ඉඳලා මේ විදිහට රෝල් කරගෙන එනකොට ඉස්සරහට ඔයාලට පේනවා ලයිනින් එක. පිටිපස්ස මේ විදිහටම මූට්ටුව ළඟට එනකන් රෝල් කරලා අර අපිට පෙනුන ලයිනින් එක අරගෙන මේක උඩින් එහෙමම ගෙනියලා අර ඉස්සරහ පැත්තයි ගසට් එකයි හම්බ වෙන තැන උඩින් මෙන්න මේ විදිහට තියාගන්න. තියලා පින්ස් ගහගන්න. දැන් මෙතන මූට්ටු කරගන්න. මූට්ටු කරලා ඉවරනහම මෙහෙමයි පේන්න තියෙන්නේ. අපි දැන් මේ ඇතුලේ තියෙන රෝල එළියට ඇදලා ගමු. ඔන්න දැන් මේක හොඳට දිගහැර ගත්තාම මේ විදිහටයි පේන්න තියෙන්නේ. මම දෙපැත්තම ඔයාලට හරවලා පෙන්නන්නම්. මේ ඇතුල් පැත්ත දැන් ඔයාලට පේනවා ඇති මේක හරිම නීට්. අපි දාපු මූට්ටු පේන්නේ නැහැ. දැන් ඔයාලට පුළුවන් අපි අර ගසට් එකේ දෙපැත්තෙන් වැඩිපුර තියාගත්ත කොටස් ටික මේ විදිහට ලස්සනට කපලා අයින් කරගන්න. දැන් අපි මේක හොඳ පැත්ත ඇතුළට තියෙන විදිහට මේ විදිහට දෙකට නමාගෙන දෙපැත්තෙන් මූට්ටු දෙක දාගමු. හරි මේ තියෙන්නේ දෙපැත්ත මූට්ටු කරාට පස්සේ.
දැන් මේ මූට්ටුව එළියට මෙහෙම පේන්න තියෙන එක එච්චර ලස්සන නෑ. ඒ හින්දා අපි මේක මූට්ටුව ළඟින් පැත්තකට හරවලා zigzag කරගන්න ඕනේ. zigzag කරගන්න විදිහක් නැත්නම් කෙලින් මෙහෙමවත් කමක් නැහැ. මේ තියෙන zigzag කරාට පස්සේ දැන් ඔයාලට පේන වෙති මේක මූට්ටු කරාද කියලා හොයාගන්නවත් බෑ. හරිම ලස්සනයි. දැන් අපිට මේක ඉලාස්ටික් අල්ලගන්න විතරයි තියෙන්නේ. ඒකට පෑන්ටි එක හොඳ පැත්තට හරවගෙන ඉමු මේ විදිහට. ඉලාස්ටික් ගන්නකොටත් ඔයාලා මහන පෑන්ටියට ගැලපෙන පාටකින් තෝරගන්න. මොන වර්ගයේ වුණත් කමක් නැහැ. ලස්සන පාට ඉලාස්ටික් ඕන තරම් ගන්න තියෙනවා. ඒතර මං අද අල්ලන්නේ මෙන්න මේ දෙක. මේ මහත් එක ඉනටත් ෆෝල්ඩ් ඕවර් ඉලාස්ටික් එක කකුල් දෙක වටේටත්. ෆෝල්ඩ් ඕවර් ඉලාස්ටික් ගැන මම ඔයාලට මීට කලිනුත් කියලා තියෙනවා. ෆෝල්ඩ් ඕවර් ඉලාස්ටික් වල මැදින් ඉරක් ගිහිලා තියෙනවා. එතනින් දෙකට නමන්න පුළුවන්. එතකොට මේ මැදින් තියෙන ඉර කලසිමේ දාරයට තිබ්බහම මෙන්න මේ විදිහට දෙපැත්තට නමලා මහම් පාරක් ගහගෙන යන්නයි තියෙන්නේ. හරි දැන් අපි මේ විදිහට පෑන්ටි කකුල් දෙකේ ඉලාස්ටික් එක අල්ලගමු. මැෂින් එකට දාන්න කලින් ඉලාස්ටික් එක පෑන්ටි කෙලවරකට තියලා දෙකට නමලා පින් එකක් ගහලා ඉවරලා මැෂින් එකට දාන්න. නැත්නම් ඉලාස්ටික් එක නිසා මහන්න පටන් ගන්න අමාරුයි. පළවෙනි මෙහුම් පාරවල් දෙක තුන ඉලාස්ටික් එක අදින්න නැතුව ගහන්න. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයට ඇද දිගටම කකුල් දෙක වටේටම අල්ලගෙන යන්න. මං කරන විදිහ බලාගෙන කරන්න. ඉලාස්ටික් එක අල්ලපුවම මෙන්න මේ විදිහට ලස්සනට පේන්න තියෙනවා. අපි දැන් පටන් ගත්ත තැනටම ඇවිල්ලා ඉන්නේ. ඉලාස්ටික් එක හරියටම ගන්නට තියලා කපන්න නැතුව අඟලක් විතර වැඩිපුර තියලා කපන්න. ඒ වැඩිපුර කපා ගත්ත ටික ඉස්සෙල්ලා අල්ලපු එක උඩින් ඕලැපෙන විදිහට තියලා එහෙමම දිගටම මහගෙන යන්න. ඒතර මහලා ඉවර වුණාම මෙන්න මේ විදිහටයි පේන්න තියෙන්නේ. දැන් අපි ඉනට ඉලාස්ටික් එක අල්ලමු. ඒක අල්ලන්නේ මෙන්න මෙහෙමයි. ඉලාස්ටික් එක පෑන්ටි එක ඇතුල් පැත්තෙන් එළියට මිලිමීටර් 2ක් විතර වගේ පේන විදිහට මෙහෙම තියාගන්න. තියලා එතනට පින් එකක් ගහගන්න. ඉලාස්ටික් එක අල්ලනකොට මේක මැෂින් එකට දැම්මහම ඉදිකට පහත් කරන්න ඒක හරහා යන විදිහට. එතකොට අපි පින් එක අයින් කරාම ගැලවිලා එන්නේ නැහැ ඉලාස්ටික් එක. ඊට පස්සේ ෆොට් එක පාත් කරලා මම පාරවල් දෙක තුනක් ගහගෙන යන්න. ඒතර ඔයාලා මේ මහම් පාර ගහන්න ඕනේ රෙද්ද ඉලාස්ටික් එකට අහු වෙන කෙලවරෙන්මයි. ඉලාස්ටික් එක සාමාන්‍ය ප්‍රමාණයට ඇද දිගටම මහගෙන යන්න. දැන් මෙතනදිත් ඉලාස්ටික් එක වැඩිපුර අඟලක් විතර තියලා කපා ගන්න. ඊට පස්සේ ඒක කලින් අල්ලපු එකට ඕලැප් වෙන විදිහට තියලා දිගටම මහගෙන යන්න. මේ තියෙන්නේ මහල ඉවරනහම හොඳ පැත්ත පේන විදිහ. දැන් අපි මේක එහෙමම අනිත් පැත්තට හරවලා ඉලාස්ටික් එකේ අනිත් කෙලවරත් ඉස්සලා එදපු ගානටම ඇද මහුම් පාරක් ගහගෙන යන්න ඕනේ. ඒ මෙහුම් පාරත් ගහලා ඉවරනහම මෙන්න මේ විදිහටයි පේන්න තියෙන්නේ. දැන් තාම ඉලාස්ටික් එක තියෙන්නේ කන පිට පැත්තේ. අපි දෙවෙනියට මෙහුම් පාර ගහපු තැනින් මේක එළියට පේන විදිහට මේ පැත්තට නවා ගන්න ඕනේ. නවලා මේ ඉලාස්ටික් එකේ පහළ කෙළවරින් ආපහු මෙහුම් පාරක් ගහගෙන යන්න. zigzag කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ වගේම ඉලාස්ටික් එක අදින්න ඕනේ කලින් දෙපාරම ඇදපු ගානටමයි. මේ ඇතුල් පැත්ත හරියටම එතනින් නවා ගන්න ඕනේ. ඔන්න අපි දැන් පෑන්ටි එක සම්පූර්ණයෙන්ම මහලා ඉවරයි. බලන්න මේක හරිම ලස්සනයි. මේ උඩ ඉලාස්ටික් එක මේක හරිම ලස්සනට තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. කඩෙන් ගත්ත එකක් වගේමයි. ඊටත් වඩා ලස්සනයි මට නම්. මේ බෑක් සයිඩ් එක එතකොට මේ තියෙන ගසට් එක. එතනත් ලස්සනට තියෙනවා කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් මේක දෙපැත්තම අඳින්න වුණත් පුළුවන්. ඒ කියන්නේ කිසිම මහම් පාරක් එළියට පේන්නේ නැහැ. හරිම ලස්සන ෆිනිෂ් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් මහනකොට මේ විදිහට මහන්න. ඔයාලට මම මෙෂර්මන්ට් ගත්ත එකත් පොඩ්ඩක් මෙහෙම තියලා පෙන්නන්නම්. හරි ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේකට ලයික් එකක් දාන්නත්, මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත්, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.